බලමු 10 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. Complete the following passage using the correct form of the verb. මේ verb එකේ correct form එක හරි කොයිකද හරි කියලා අහන්නේ. කියන්නේ වර්තමාන කාලේද අතීතේද අනාගතේද ඒ ටික අහන්නේ. form එක verb එකේ form එක අහන්නේ. given in the each bracket. මේ bracket වල දාලා තියෙන. bracket කියන්නේ වරහන්. හරි. last weekend. last weekend කියන්නේ ගිය සතියේ. සතිය අන්තේ. I went on a trip. මම trip එකක් ගියා with my family. ගෙදර අයත් එක්ක. අතීතෙන් තියෙන්නේ ගිය සතියනේ. ගිය සතිය අන්තේ. We visited. අපි බැලුවා place called the National Park. National Park කියන්නේ අපේ ජාතික උද්‍යානයන්නේ ජාතික උද්‍යානය. That was full of birds, trees. That was full of beautiful trees, birds and other animals. ලස්සන ගස් කොළන් සත්තු හිටියා. The weather was sunny. funny නෙමෙයි sunny. sunny කියන්නේ ඉර පායලා හොඳට ලස්සන තිබුණ දවසක් කියලා කියන්නේ. The weather was weather කියන්නේ මේ කාලගුණයනේ. Weather was sunny, perfect for sightseeing. ඒ කියන්නේ හොඳට පේනවා, වටපිටාව හොඳට පේනවා, නියමයි ඉර පායලා තියෙනවා, සුපිරි කියලා කියන්නේ. හරි. We packed our lunch. pack කියන්නේ අපි බැඳගත්තා. pack කරගත්තා. packed our lunch and වරන් ඇතුලේ තියෙනවා පළවෙනි එක පුතා leave කියලා. එහෙනම් අපි we packed our lunch and leave නම් ගිය සතිය අන්තිම නම් left නේ. leave කියලා තමයි වරන් ඇතුලේ තියෙන්නේ. මේක screen එකේ මම දානවා screen එකේ බලන්න. නැත්තම් මේක මොකක්ද කියලා හොයාගන්න බෑනේ. leave නම් එහෙනම් left. පළවෙනි එකට උත්තරේ left. left කියන්නේ අපි ගියා. පිට වුණා. ආපහු බලමු. We packed our lunch and we left early in the morning. උදේ පාන්දරම ගියා. So that we could spend the whole day. මේ WHOLE whole කියන්නේ මුළු දවසම. whole day කියන්නේ මුළු දවසම whole day. Exploring nature. exploring කියන්නේ nature කියන්නේ අපි සබහා ධර්මයත් එක්ක හිටියා. හරි. First we walked along long trail in the forest. අපි කැලේ ඇවිදගෙන ගියා. Where we saw so many colorful birds. so many කියන්නේ ගොඩක් colorful කියන්නේ පාට කුරුල්ලෝ. හිස්තැනක් තියෙනවා. හිස්තැනට දාලා තියෙන fly among trees. එහෙනම් පුතා ආපහු බලමු. Where we saw so many colorful birds flying නේ. flying among the trees. දෙකට flying. flying among the trees. After walking for a while, චුට්ටක් ඇවිදගෙන යනකොට we reached a bit hill. පොඩි කන්දකට නැග්ගා. It was a bit tiring කියන්නේ මහන්සි. tiring to climb නේ. හිස්තැනක් තියෙනවා climb. tiring to climb. climbed ed අතීතේ හැම නෙමෙයි. හේතුව it was bit tiring. ඒක ටිකක් මහන්සි වුණා to climb. නගින්නට. තේරෙනවනේ ඒකයි climb වෙන්නේ. තුනට climb. climb. But when we got to the top, අපි උඩට ගියාට පස්සේ the view was කියන එක මෙතන නෑ. මේක තමයි උත්තරට එන්නේ. view කියන්නේ පුතා ඒක වචනනේ. මෙතන උත්තර වරහන් ඇතුලේ තියෙන්නේ b අකුර b. is am are was were shall be will be නේ. b තියෙන්නේ. එතන එකෙන් එකක්. එහෙනම් were the view was the view was view කියන්නේ ඒක වචනේ the view was. එහෙනම් හතරට එන්නේ was. The view was amazing. කියන්නේ එල්ල කිරි කියන එක. view was amazing.
I could see the whole pack. I could see the whole park. Whole can WHL whole can සම්පූර්ණම whole park from up there. From up there කියන්නේ උඩින් ඉඳලා. හරි. And everything වරහන් ඇතුළේ හිස්තනක් තියෙනවා looked. එහෙනම් පුතා අතීතනේ everything looked ed එන්න ඕනේ. Everything looked so small and මෙයා කන්දුඩි දැන් බලනකොට හැම දෙයක්ම everything හැම දෙයක්ම පෙරුණා පොඩියට සහ was standing on the top. හැම දෙයක්ම පොඩියට පෙරුණා කියන එකයි අදහස් කරන්නේ. එතන look නෙමෙයි L double O K E D past tense looked පෙරුණා දැක්කා. looked. So small and we felt as if we were standing on the top of the world. හරි. ඒ ප්‍රශ්නේ ඉවරයි. එකයි අපිට ගියේ දෙතර තියෙන්නේ. ප්‍රශ්න පහක් තිබ්බට පොඩි සීන් එකක් තියෙනවා. ඒ වුණාට මේක මේ පරිච්ඡි මේ මොකද්ද මේ වාක්‍ය ටික මේ පැසේජ් එක තියෙන්නේ පුතා අතීතෙන්නේ. we පටන් ගන්නේ last weekend we went on trip. ගියේ සතියාන්තයේ අපි trip එකක් ගියා කියන පටන් ගන්න. එතකොට ඔයාලා බලන්න ඕනේ මේක මේ අතීතෙන් තියෙනකොට කොහොමද ඔයාලා අපි දැක්කා. we looked මේ අන්තිම එකේ ඉන්නේමනේ. we saw අපි දැක්කා. we looked අපිට පෙනුණා. ඒ වගේ we left අපි ගියා. we left early අපි කලින් ගියා. ඒ වගේ පැසේජ් එක මොන ටර්ම් එකකින්ද තියෙන්න බලන්න ඕන. හරි. දැන් මෙතන past tense සඳ අපි දෙඩබඩ ගාලා දාගෙන ගියා. මෙතන ඔයාලා පොඩි ගැටලුවක් එන්න පුළුවන් මේ fly කියන එක. දෙවෙනි එකේ flew නෙමෙයිද කියලා. fly කියන්නේ පුතා flying එන්නේ පුතා අපි action එක වෙන වෙලාවෙ තමයි දකින්නේ. we saw birds flying. ඒක තමයි මේ සාමාන්‍ය අපි මේ විවහාරය යන්නේ. we saw bird flying. අපි දැක්කා කුරුල්ලෝ ඉගිලෙනවා. among trees. we saw bird flew නෙමෙයි. we saw bird flying. ඒක තමයි විහාරය එන්නේ. සහ මෙතන තුන්වෙනි එකේ එනවනේ climb කියලා. එතන past tense එන්නේ නැත්තේ. එතන කලින් ඇවිල්ලා තියෙනවා මේ. it was a bit tiring to climbed නෙමෙයිනේ. to climb නගින්නට. ඒකයි එතන climb වෙන්නේ. ඔන්න මම ඒ ටික ආයෙ පැහැදිලි කරා. එච්චරයි. ඉතින් මෙතන view was b එන්නේ b. is Emma was were shall be will be නේ. එතකොට view කියන්නේ ඒක වචනනේ. the view පෙනීම දර්ශනය. the view was දර්ශනය තමයි amazing කියලා කියන්නේ. එතනම් එතනට the view was එන්නේ. ඔච්චරයි සීන් එක. මම ආයෙ පැහැදිලි කරා මේක ඇත්තට පැහැදිලි කරාම හේතුව දැන් ඇත්තට පුතා මේවනම් මේ භාෂාවේ ඉඳලම පුරුදු වෙන්න ඕනේ. මොකද මේවා අපිට ඉස්කෝලේ උගන්වන්නේ නැහැනේ. මෙතෙන්ට ඕස් එනවා මෙතෙන්ට එහෙම එනවා කියලා උගන්වන්නේ නැහැනේ කවුරුත්. මේවා අපිට මේ එක්කම අපි ඉස්කෝලේ ටෙක්ස්ට් බුක් එක නිතරම පාඩම් කරලා පත්තර කියවලා පොත් ඉංග්‍රීසි පොත්පත් කියවලා එන්න දැනුමෙන් තමයි මේක ලියන්න ඕනේ. මොකද මේක බේස් එක තියෙනවා past tense එකෙන් ලියන එක. අර කුරුල්ල පියාඹනවා වගේ එකක් එම ඒක අපිට අර පුරුවෙන් වෙන්න ඕන එකක් ඈ. හරි. අපේ ප්‍රශ්න අංක 10 ඉවරයිනේ. දැන් අපි යනවා ප්‍රශ්න කීයද අපිට 11 නේ. 10 11. ඔව් අපි 11 පටන් ගමු.